මේ වගේ ප්‍රශ්නයක් අමතක කරන්න ඊට වඩා ලොකු දැනෙන ප්‍රශ්නයක් ඇති කරා. මේ මල්ලිලා දෙන්නම කැම්පස් යන කෙනෙක්. මේ මල්ලි ගවර්න්මන්ට් කැම්පස් එකක 3rd year, මේ මල්ලි ප්‍රයිවට් කැම්පස් එකක. මේ ගවර්න්මන්ට් කැම්පස් එකේ මල්ලි ඉන්නේ බෝඩින්ග්. මේ මල්ලි පිකට් එකක් ක්ලාස් එක. අධ්‍යාපන අයිතීන් සම්බන්ධයෙන් හරියටම පිකට් එකට දවස් 2ක් තියලා මේ මල්ලිගේ බෝඩි මේ ගංජා තියනවායි කියලා පොලිසියට ඔත්තුවක් යනවා. පොලිසිය මෙයාව අත්අඩංගුවට ගන්නවා. එතනදී මෙයා පොලිසියත් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ගැටුමක් ඇති වෙනවා. ඒක එතන ඉන්න කෙනෙක් වීඩියෝ කරලා පහවදාම අන්තර්ජාලයට දානවා. ඒක අපේ page 300කින් විතර වෛරල් වෙන්න ප්ලේ. මේ අතරතුරේ මෙයාගේ මුකුත් නොදන්න අනිත් මල්ලිලා කට්ටිය පිකට් එක ඕගනයිස් කරනවා. එතනදී මෙයාව නිදහස් කරන්න කියලා පොලිසියත් එක්ක ගහගෙන බැරියර් කඩාගෙන ලොකු ගේමක් ඉබ්බා. මේ අතරේ මේ ප්‍රයිවට් කැම්පස් එකේ මල්ලි මයික් එකට කතා කරනවා. මෙයාගේ කටෙන් බැරි වෙලා කියවෙනවා. අපේ කැම්පස් වල ළමයි ඔය ගවර්න්මන්ට් කැම්පස් වල ළමයි වගේ ඩ්‍රග් ඩීල් කරන්නේ නැහැ. ඒකත් අපි වෛරල් කරා. ඊට පස්සේ මේ මල්ලිලගේ කට්ටිය ප්‍රයිවට් කැම්පස් එකේ ඉස්සරහට යනවා. ඒකදී ලොකු උද්ඝෝෂණයක්. මේ අතරතුරේ එකන් හිතන්න බැරි වෙලාවක මේ උද්ඝෝෂණයට ගල් ප්‍රහාරයක් එනවා. ඔන්න ගැටුම පටන් ගන්නවා. ගවර්න්මන්ට් ඇන්ඩ් ප්‍රයිවට් ප්‍රශ්නේ උඩට එනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ එහෙම්මම යට යනවා. මම මේ දෙන්නට මේ වැඩේට සල්ලි ටිකක් වේදම් කරනවා. ඔබතුමා මේ දෙන්න කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මේ දෙන්න ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක නම් කරන්න බැරිය. දෙන්නටම හොඳ රස්සාවල් දෙයක් සෙට් කරමු.